ආයිබෝවන් AD ප්‍රොමෝ අපේ YouTube නාලිකාවට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද ඔයාට අරගෙන අවිල්ලා තියෙන්නේ අලුත් ජොබ් වේකන්සි වීඩියෝ එකක්. ඉතින් වෙනද වගේ මතක් කරන්න ඕනේ මේ වීඩියෝ එකේ ඔයාට අවශ්‍ය වේකන්සි නැත්නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් මගින් අපිට කියන්න අමතක කරන්න එපා. එතකොට අපිට පුළුවන් ඔයාට අවශ්‍ය වේකන්සි ඉදිරි වීඩියෝ එකකින් අරගෙන එන්න. ඒ වගේම වෙනද වගේම විශේෂයෙන් ඔයාට මතක් කරනවා මේ දීලා තියෙන නම්බර්ස් වලට කෝල් කරාම ඔයාට මුදල් ගෙවන්න කියනවා නම් හරි ජොබ් බැංක් වලින් නම් කතා කරන්නේ කිසිම අවස්ථාවක අසු වෙන්න නම් යන්න එපා. හරි එහෙනම් වැඩි කතා නැතුව අපි අද පළවෙනි ජොබ් වේකන්සි එකට යමු. මුලින්ම තියෙන්නේ හෝමගම ජොබ් වේකන්සියක්. සිංහල ටයිප් සිටින් සේවිකාවන් බඳවා ගන්නක් ලෙස සඳහන් කරලා තියෙනවා හෝමගම මුද්‍රණ ආයතනයක් සඳහා. Photoshop Corel Draw දැනුම ඇති අය විශේෂයි කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගෙන ජොබ් එකට ඇප්ලයි කරන්න පුළුවන්. 077 222 26 76 076 06 22 232. ඊළඟ එක ලිපිකරු ජොබ් වේකන්සියක් තියෙනවා ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම. කොළඹ තමයි තියෙන්නේ. ගංගනි ලෑන්ඩ් සේල්ස් තමයි ආයතනයේ නම. ඉතින් ඔයාට පුළුවන් කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගෙන ජොබ් එකට ඇප්ලයි කරන්න. වයස අවුරුදු 18ත් 35ත් අතර බලපුරුදු රහිත පිරිමි සහ ගැහැණුන් දෙපළටම ජොබ් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් වැඩි විස්තර දැනගන්න ඔයාට පුළුවන් 070 320 1740. ඊළඟ එක කැෂියර් හා ලිපි ගුණ පවත්වාගෙන යාම සඳහා සේවිකාවක් සඳහා වේකන්සියක් තියෙනවා. හાર્ඩ්වෙයාර් ව්‍යාපාරයක් සඳහා ලිපි ගුණ පවත්වාගෙන යාමට හා ඩේටා එන්ටර් කිරීමට කාන්තාවක් අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙන්නේ. සුචිකෝ එන්ටර්ප්‍රයිසස් දෙහිවල කොළඹ. ෆෝන් නම්බර් එකක් දාලා තියෙනවා 07 777 021 44. ඊළඟ එක ප්‍රියදුරු වේකන්සියක් තියෙනවා. බර වාහන පුහුණු වේකන්සියක්. අවුරුදු 24ත් 55ත් අතර මොරටුව අවට ඔයාට පුළුවන් මේ ජොබ් එකට ඇප්ලයි කරන්න. අවම වශයෙන් අවුරුදු 5ක පළපුරුද්දක් තිබීම අත්‍යවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. ශ්‍රීකාන්ත එන්ටර්ප්‍රයිසස් නම්බර 511න් 1න් A ගාලුපාර රවතාවත්ත මොරටුව 077 660 14 64 076 566 0711. ඊළඟ එක කුරුණෑගල නගරයේ පිහිටි ප්‍රසිද්ධ පේස්ටි ජාලයක පිරිමි සහ ගැහැණු දෙපාර්ශ්වයටම මුදල් කැෂියර් වේකන්සි තියනක සඳහන් කරලා තියෙනවා. මුදල් අයකම් ක්ෂේත්‍රයේ ආම වශයෙන් වසර 1ක පළපුරුද්ද අවශ්‍යයි කියලා සඳහන් කරලා තියෙනවා. පරිගණක පළපුරුද්ද අවශ්‍යයි. වයස අවුරුදු 18ත් 30ත් අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ පදිංචි ඔයාට පුළුවන් මේ ජොබ් එකට ඇප්ලයි කරන්න. ආම අධ්‍යාපන විදිහට සලකලා තියෙන උසස් පෙළ. ඉතින් වැඩි විස්තර දැනගන්න ඔයාට පුළුවන් 077 012 0239. ඊළඟ එක ගිණුම් සහකාර වේකන්සියක් තියෙනවා NTC ඩිස්ට්‍රිබියුටර් ආයතනය. ඔරල් නිෂ්පාදන සඳහා කොළඹ ඇති එකම බෙදා හරින්න තමයි මේ ආයතනය. ඉතින් මෙයාලගේ ජොබ් එකට ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. පළපුරුද්ද අදාළ ක්ෂේත්‍රයේ වසර 2ක් තියෙන්න ඕන. කොළඹ 13 තියෙන්නේ 077 59 118. ඊළඟ එක සිදිනෙක් සිටින පන්නපිටිය නිවසක නැවතී කෑම පිසීමට හා ගෙදර වැඩ කිරීමට අවුරුදු 45ට වැඩි කාන්තාවක් අවශ්‍ය කර සඳහන් කරලා තියෙනවා. පිටරට සේවය කර තිබීම විශේෂ සුසුකමක් විදිහට සැලකනවා. 077 902 023 076 71 02 ඊළඟ එක හෙල්පර් වේකන්සියක් තියෙනවා ජයකොඩි ට්‍රේඩර්ස් ආයතනයේ. පිළිමතලාව කොළඹ ප්‍රධාන මාර්ගයේ පිහිටි ආයතනයේ සඳහා වයස අවුරුදු 22ත් 35ත් අතර පළපුරුදු සේවක අවශ්‍ය කර සඳහන් කරලා තියෙනවා. මීට පෙර සිල්ලර සහ තොග වෙනසලක සේවය කර ඇතනම් විශේෂ කොට සලකනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ.
හාල්, පිටි, සීනි, පරිප්පු ආදිය මැනීමට සහ එම මිටි බෑමේ හැකියාව තියෙන්න ඕන. මිටි පැටවීමේදී සහ බෑමේදී කිලෝ 25ත් 50ත් අතර ප්‍රමාණයක් ඉසිලීමට හැකියාවක් වෙන්නත් ඕන. වාටර් කෝල් එකක් දීලා බලන්න පුළුවන් 076 406 54 31. ඊළඟ එක මොරටෝ PT New City Enterprise Private Limited ආයතනය සඳහා වේකන්සි තියෙනවා. අලුතෙන් ආරම්භ කරන වැඩපොළකට මේ ආයතනයේම දක්ෂ වඩු කාර්මිකයන් පුහුණු වීමට කැමති අය අවශ්‍ය කියලා සඳහන් කරලා තියෙනවා. වයස් භේදයක් නැහැ. නවාතැන් පහසුකම් නොමිලේ නවීන ආකාරයෙන් ගෘහභාණ්ඩ නිෂ්පාදනය කරන නිසාත් අලුත් තාක්ෂණ සමග වැඩ කිරීමට කැමැති සහ ඉගෙන ගන්න කැමති අය සඳහා බෙහෙවින් සුදුසුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව ඩිලිවරි සඳහා සහායකවරුන්, කුෂන් වැඩ සඳහා ගෘහභාණ්ඩ ඩිලිවරි කිරීම සඳහා රියදුරුන්ටත් අපෑත් දිනක සඳහන් කරලා තියෙනවා. වැඩි විස්තර ඔයාලට දැනගන්න පුළුවන් නම්බර 165 පේමරත්න මාවත මොරටුව. කෝල් එකක් දීලා බලන්න 077 4යි 553යි 555 077 553යි 555. ඊළඟ එක රයිස් ඇන්ඩ් කාරි කුක් වේකන්සියක් තියෙනවා. ආහාර සහ නවාතැන් පහසුකම් සඳහා කාමරයක් ලැබෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. වැලිගම මාතර තමයි තියෙන්නේ. කෝල් එකක් දීලා බලන්න පුළුවන් 076යි 163යි 71. හරි, මම අදට අරන් ආව වේකන්සි අවසන්. හෙටත් අලුත් වේකන්සි රැසක් අරගෙන එන්නම්. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම්, ප්‍රයෝජනවත් වුණා කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් දාලා, ලයික් එකක් දාලා, ෂෙයා කරලා, සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකන් ඕල් දාලා තියාගන්න. බෙල් එකන් ඕල් දාලා තියාගත්තොත් අපි දාන කිසිම වීඩියෝ එකක් ඔයාට මග හැරෙන්නේ නැතුව බලා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. හරි, එහෙනම් වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.